හායි කොහොමද යාළුවනේ? අපි දැන් ඉන්නේ Pure TV Zero channel එකේ. අද ඔයාලට කියන්න යන්නේ කොහොමද එකපාර channel දෙකක් බලන්න කියලා. ඔයාලා දැනගෙන හිටියද මෙහෙම option එකක් Pure TV එකෙන් අපිට දීලා තියෙනවා කියලා? හිතන්නකෝ තාත්තා TV බලන ගමන් ඔයාට cricket එකේ විස්තරات දැනගන්න ඕන කියලා. Pure TV එකෙන් මේකට option එකක් දීලා තියෙනවා. අපි දැන් 44 channel එකට යමු. මේ තියෙන්නේ 10 cricket channel එක. මේකේ දැන් live England vs Pakistan match එකක් යනවා. අපි කොහොමද මේ වෙලාවෙම news channel එකක් බලන්නේ? අපි හිතමු සිරස TV එකේ අපිට news උත් බලන්න ඕනි කියලා. එතකොට අපිට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයක්. මෙන්න මේ විදිහට මෙන්න මේ මම පෙන්නන බටන් එක. මෙන්න මේ පල්ලෙහාට තියෙන බටන් එකෙන් අපිට අදාළ channel එක තෝරගන්න පුළුවන්. අපි යන් සිරස TV එකට. සිරස TV එක තියන්නේ 10. ඔයාට පේනවා ඇති මෙතන පිප් කියලා කොළ පාට නම්බර් එකක් කොළ පාට රවුන්ඩ් මාක් පේනවා. මෙන්න මෙහෙම තියෙන එකේ අපිට මේ TV channel එක අපිට මිනිමයිස් කරගන්න පුළුවන්. අයියෝ. අපි ආපහු යමු. මෙන්න මේ green color button එක. අපි ඒක ඔබනවා. දැක්කද? 10 cricket channel එක තියෙන වෙලාවෙම සිරස TV channel එකත් මිනිමයිස් වෙලා මෙතන පොඩි ස්ක්‍රීන් එකක ඔයාලට පෙන්නනවා. අපිට ඕන මේ green color button එකම මෙන්න මේ පෙන්නන green color button එකම ඔබලා අපිට ඕනේ සිරස TV channel එක full screen එකට ගන්න පුළුවන්. එතකොට අපේ 10 cricket එක මිනිමයිස් වෙලා තමයි පෙන්නන්නේ. sound එක වැඩි කරාම අපිට පේන්නේ ඇහෙන්නේ සද්දේ සිරස TV channel එක. ඒ කියන්නේ full screen එකට ඇවිල්ලා තියෙන channel එකේ. ආපහු පාරක් මේ බටන් එක ඔබලා අපිට 10 cricket එක ගන්නත් පුළුවන්. එතකොට සිරස TV channel එක මිනිමයිස් වෙලා පෙන්නනවා. හැබැයි එතකොට සද්ද ඇහෙන්නේ අපේ full screen එකේ තියෙන 10 cricket sound channel එකේ. ඉතින් යාළුවනේ දැන් ඔයාලට මේ විදිහට ක්‍රිකට් බලන ගමන්ම නිවුස් බලන්නත් පුළුවන්. නැත්තම් තාත්තට නිවුස් එක සද්ද ඇහෙන ගමන් අහන්න දෙන ගමන් ඔයාට ක්‍රිකට් එකේ විස්තරත් දැනගන්න පුළුවන්. Pure TV එකේ මේ ඔප්ෂන් එක ගැන ඔයාලා දැනගෙන හිටියද ඉතින්?